පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමිසම් සභාව මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන උපායම් මාර්ගික සැලසුම සකස් කිරීමේ තුන්වෙනි වැඩමුළුවට සහභාගී වෙමින් ඒ මහතා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා මෙසේද ප්‍රකාශ කළේය. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා හිතෙනවා. පළාත් පාලන ආයතනවල වගකීම පක්ෂපාත ભેදකින් තොරව ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම බොල් පිළිම සහ ගල් පිළිම කැරකී තියෙනවා. මැතිවරණ කොමිසම තියෙන්නේ පළාත් පාලන ආයතනවලට සභිකයන්පත් කර ගැසට් කිරීමට. පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා, උපසභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සහ උපනගරාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතේ විදිහට කොමසාරිස්ට ඇති බලයට අභියෝග කිරීමට කාටවත් බෑ. කොමසාරිස්වරයාගේ අභිමතයට තීරණ ගැනීමේ හැකියාවට නෛතික වශයෙන් කිසිදු බාධාවක් නැහැ.